හායි කොහොමද ඔයාලට Disney Spicy මගේ YouTube channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. අද මම යන්නේ රසම රස තලපත් මාළු කිරට හදන්න. මම තලපත් ග්‍රෑම් 500ක් අරන් තියෙනවා. මේ වගේ චූටි කෑලි වලට මම කපා ගත්තා. මෙතන කෑලි 13ක් තියෙනවා. ඔයාලත් මේ වගේ size එකට කෑලි ටික කපා ගන්න. දැන් තාච්චුවක් මේ විදිහට ලිපේ තියලා තෙල් තේ හැදි දෙකක් විතර මම දාගත්තා. ඊට පස්සේ අබෑට තේ හැදි 3 කාලකුයි සුදු ලුණු බිකි 3-4කුයි වීලුණු පොඩි ගෙඩියකුයි අම්රිස් කරල් 3-4කුයි මේ වගේ පොඩි කෑලි වලට කපාගෙන එකතු කරගත්තේ මම. ටිකක් ෆ්‍රයි වෙද්දී රම්පේ කරපිංචා එකතු කරලා පොඩ්ඩක් ෆ්‍රයි කරගන්නවා. ඊට පස්සේ මම මේකට උළුහාල්ලට තේ හැදි කාලක් විතර දාගන්නවා. දැන් අර මාළු කෑලි ටික එකතු කරලා ඒකත් මේ විදිහට විනාඩියක් විතර ෆ්‍රයි කරගන්නවා. ඊට පස්සේ මම මේකට කහ කුඩු තේ හැදි 3 කාලකුයි ගම්මිරිස් කුඩු තේ හැදි 1කුයි ඊට පස්සේ අමුතුන 5 කුඩු තේ හැදි 4කුයි මිරිස් කුඩු මේ සැට එකකුත් එකතු කරගෙන මේ වගේ තක්කාලි කිරි 3-4 ප්‍රමාණයක් මම එකතු කරගත්තා. මට ඇබුල් ගතිය ගොඩක් ඕන නිසා මම ගොඩක් කෑලි 2-3කුත් දාගත්තා. ලුණු වතුර චුට්ටකුත් එකතු කරලා මේ විදිහට පොඩ්ඩක් ෆ්‍රයි වෙන්න දෙනවා. ඊට පස්සේ මේ කෑලි ටික තැම්බෙන තරම් වතුර චුට්ටක් දාලා විනාඩි 5ක් විතර මම වහලා උයා ගන්නවා. ඊට පස්සේ මම මේකට දියකෙඩි එකතු කරන්න යන්නේ. මම අද මේ තලපත් ගෑම් 500ට පොඩි ප්‍රමාණි පොල් ගෙඩියක කිරි තමයි අරන් තියෙන්නේ. මේ විදිහට දියකෙඩි එකතු කරලා හොඳට කවලක් කරලා විනාඩි 5ක් විතර මම වහලා උයා ගන්නවා. විනාඩි 5කට පස්සේ මම මේ විදිහට හොඳට කවලක් කරලා දැන් මිටි කිරි එකතු කර ගන්නවා. තව දෙයක් ඔයාලට මේ වෙලාවේ ලුණු මදි නම් ලුණු චුට්ටක් එකතු කර ගන්නත් පුළුවන්. ඔයාලා මිටි කිරි දාලා මේක වහලා උයා ගන්න එපා. එහෙම කිරි ටික කැටි ගහින්න බලනවා. එතකොට දිය රස වෙනවා මාළු එක. දැන් මේ විදිහට හොඳට හැදි ගන්න ගමන් මේ කරි එක හදා ගන්න. ඉතින් ඔයාලා තාමත් Disney Spicy මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. හරිම සුවදයි, හරිම රසයි මේ කරි එක. ඔයාලත් හදලා රස බලන්න. බත් එක්ක වගේම ඉදියාප් එක්කත් මේ කරි එක හරිම රසයි. හදලා රස බලන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ගෙහින්න සුබ දවසක් ඔයාලට.